හෙලෝ ඉතින් අයිබෝවන් චනු බ්ලොග් ශ්‍රී ලංකා අද අපි ආවේ වෙනස්ම බ්ලොග් එකක් ඔයගොල්ලොත් එක්ක බෙදාගන්න. ඉතින් අපි දැන් ඉන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඔයගොල්ලෝ අහලා තියෙන කහවත්ත ප්‍රදේශයේ අද වෙනස් තැනකට තමයි අපි ආවේ. ඔයගොල්ලෝ දැන් තම්බේල් එකනුත් දැකලා ඇති. ඉතින් අද බ්ලොග් එක ගැන කතා කරද්දී අද වෙනස්ම බ්ලොග් එකක් අපි අද කන්දක් මුදුනකට ගිහිල්ලා ඒ කඳ මුදුනේ තියෙන view එක ඒත් එක්කම මේ කන්ද මොකක්ද කියලා අපි පස්සේ කියන්නම්. ඉතින් ඒත් එක්ක බෙදුණු ලස්සන සුන්දර චාරිකාවක් තමයි චනු බ්ලොග් ශ්‍රී ලංකා අපි ඕගොල්ලොන්ව එක යන්න හදන්නේ. ඒත් එක්කම අපි උදේ හවස තේබොනවා. හැබැයි අපි තේ කුඩුවල ඇත්ත කතාව හොයාගෙන යන්නත් අද අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා මේ අපි ඉන්න ප්‍රදේශයෙන් පිහිටලා තියෙන තේ ෆැක්ටරි එකට ගිහිල්ලා කොහොමද තේ කුඩු නිෂ්පාදනය වෙන්නේ කියන එකත් අද ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න. චනු බ්ලොග් ශ්‍රී ලංකා අපි අද බලාපොරොත්තු වෙන ඉතින් අපේ ටීම් එක අද ලස්සන වැඩක් එක්ක තමයි අපේ ආදරණීය ප්‍රේක්ෂක ඔබව හමු වෙන්න එන්නේ. ඉතින් ආරාධනා කරනවා බ්ලොග් එක අන්තිම වෙනකන් රැඳිලා ඉන්න. අද වෙනස්ම බ්ලොග් එකක් අපි ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්නවා. ඉතින් අපි ඉන්න දැන් වැල්ලන්දුර ප්‍රදේශයේ වැල්ලන්දුර ස්ටේට් එකේ ඔයගොල්ලෝ දන්නා මේ කන්ද නාඹුලුව කන්ද මේ පැත්තේ ගොඩක් කට්ටිය දන්න කන්දක්. ඉතින් කන්දේ අපි දැන් ඉන්නේ සාමාන්‍යයෙන් උඩ මට්ටමක. තව පොඩ්ඩක් උඩට යන්න තියෙනවා. ඒත් එක්කම ලස්සන දියැලක් තියෙනවා. ඒත් එක්කම ලස්සන දේවල් ගොඩක් තියෙනවා මේ කන්ද වටපිටාවේ. ඉතින් අපි ගිහිල්ලා කතා කරමු. මේ වීඩියෝ එක මැද තමයි හොඳම දේ තියෙන්නේ. තේ කුඩු නිෂ්පාදනයේ ඇත්ත කතාවද අපි ඔයගොල්ලොත් එක්ක කතා කරනවා කිව්වා. ඉතින් ආරාධනා කරන එක තුලා ඉන්න චනු බ්ලොග් ශ්‍රී ලංකා එක්ක අපි ගිහින් බලමු උඩට ඉතුරු ටික කොහොමද වෙන්නේ කියලා. අපි ඉන්න දැන් නාඹුලුව කන්දේ දැන් අපි උඩ ඉඳලායි බැහැගෙන යන ගමන් ලස්සන දියැලක් තියෙන පල්ලේ අපි එතනට යන ගමන් ඉන්නේ. යන ගමන් අපිට හිතන පොඩ්ඩක් මෙතන පොඩි වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. මොකද මෙතන ඉඳන් බලද්දි නාඹුලුව කන්ද උඩ ඉඳලා බලද්දි මේ රත්නපුර දිස්ත්‍රික්කයේ කහවත්ත ප්‍රදේශය ඒත් එක්කම මේ අවට ප්‍රදේශය ලස්සනට මෙහෙට පේනවා. මාර ලස්සන view එකක් තියෙන්නේ. ලස්සන කඳුපන්තිත් එක්ක මාරම ලස්සන view එකක් තියෙන්නේ මෙතන. ඉතින් අපි මෙතන පොඩ්ඩක් නැවතිලා අද චනු බ්ලොග් ශ්‍රී ලංකා අපි ඔයගොල්ලෝත් එක්ක ලස්සන බ්ලොග් එකක් බෙදාගන්නේ. ලස්සන ස්වභාවයම මේක තමයි ලංකාවේ අපිට තියෙන එකම ආශිර්වාදය, එකම වටිනාම කියන දේ. ඉතින් අපි යම් පල්ලෙහාට ගිහිල්ලා අපි ඊටු ටික කතා කරමු. අපි නාඹුලුව කන්දේ ඉඳලා දැන් ආව අපි වැල්ලන්දුර ස්ටේට් එකේ උඩම තමයි අපි දැන් ඉන්නේ. ඔයගන්ට පේන ලස්සන view එකක් තියෙන. අපි අර කලින් ඔයගන්ට මීට කලින් අපි අර ඉහළම ඉන්නවා කිව්වේ නාඹුලුව කන්දේ. දැන් ඉන්නේ නාඹුලුව කන්දෙන් එහා පැත්තේ. ඒ කියන්නේ වැල්ලන්දුර ස්ටේට් එකේ ඉහළම තමයි අපි දැන් ඉන්නේ. මාර ලස්සන view එකක් තියෙන වටේටම. එකන අමුතු ෆිලිනයක් එක්ක හුළම් පාරෙනවා ඒත් එක්කම වටෙන් ලස්සන කඳු පන්ති ඒත් එක්කම පල්ල හැට තින්නේ හෙල මේ පුරාවටම තියන්න තේ එකන තේ වගා කරලා තමයි මේ මුළු පුරාවටම තියෙන් ඉතින් හරි ලස්සන විව ඇතින තැනක්
ඉතින් ආරාධනා කරන ඕගොල්ලොත් එන්න මේ වගේ තැන්වලට මේවා තමයි ලංකාවේ අපිට තියෙන ලස්සනම දේවල්. ඉතින් අපි දැන්ආවා අරෝගන්ට මුලින්ම කියපු දියල්ල බලන්න දියල්ල තින් අරහේ අපි තාමින්න මෙතරින් දියල්ල වැටන තරියේ ඕකට පේන මේ පැතින් තම දියල්ලයි පල් හැට වැටෙන්නේ ඉතින් මේ ඉන්න අද මාත් එක්ක බ්ලොග් එක පුරාවටම අද අපිට සප්පක දීපු කොල්ල දෙන්න ඉතින් මේ දෙන්න තමා කිව්වේ අද එන්න මේ පැත්තේ සුපිරි බ්ලොග් එකක් කරමු කියලා ඉතින් දෙන්නත් එක්ක තමයි අද මේ බ්ලොග් එක කරේ විසල් සහ විසල්ගේ මල්ලි ඉතින් දෙන්නත් එක්ක තමයි අපි ලස්සනට වැඩේ කරේ ඉතින් thank you වෙලා දෙන්නටත් අයි බලමු තව වැඩ තියෙනවා තව ඉස්සරහට අපි තව ටී ෆැක්ටරි එක බලන්න යන්න ඉතින් ඒක අන්තිමටම ඉතින් අපි ආරාධනා කරන හැමෝටම අන්තිම වෙනකන් රැඳිලා ඉන්න දැන් ඉන්නේ අපි දියැල්ල ළඟ ඉතින් අපි තව ටිකකින් නාන්න තමයි සූදානම් වෙන්නේ ලස්සනම හරිය තියෙන දියැල්ල ඉස්සරහට අපි එතනට ගිහින් බලමු මොන වගේ view එකද තියෙන දියැල්ල කියලා දැන් අපි දියැල්ල ළඟට යන ගමන් ඔයගොල්ලන්ට පේනවා පිටිපස්සෙන් මාරම ලස්සන දියැල්ල කියන්නේ පල්ලෙහාට කඩාගෙන යන තැනට තමයි අපි දැන් යන්න හදන්නේ බලමු අපි එතනට ගිහිල්ලා මොන වගේ ලස්සනක්ද මෙතන තියෙන්නේ කියලා ඉතින් අපි දැන් නාලා ඉවර වෙලා අපි තුන්වත් එක නාලා ඉවරලා තියෙන දැන් යන්න හදන්න අද vlog එකේ වටිනාම දේ ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න ටී ෆැක්ටරි එකට ගිහිල්ලා කොහොමද තේ නිෂ්පාදනය වෙනවා කියන එක බෙදා ගන්න තමයි අපි දැන් යන්න සූදානම් වෙන්නේ. ඉතින් අපි එතනට ගිහිල්ලා කතා කරමු කොහොමද ඒ වටිනාම කියන දේ තේ කුඩු කොහොමද නිෂ්පාදනය වෙන්නේ කියලා. අපි දැන් ඇවිල්ලා මේ vlog එකේ මම හිතන්නේ මේක තමයි අද මේ vlog එක ඔයා බලනවා නම් තරම්බිය යුතුයම කොටසයි. එහෙම අපි කියන්නේ ලංකාව ඇතුලේ අපි හවසට තේ බොනවා උදේට තේ බොනවා. හැබැයි අපි කවුරුත් දන්නේ නැහැ තේ දැල්ලෙන් කොහොමද අවසානයේ තේ කුඩු කියන එක නිෂ්පාදනය වෙන්නේ කියලා. අද ඒ කතාව තමයි චනු බ්ලොග් ශ්‍රී ලංකා එක්ක අපි ඔබත් එක්ක අද බෙදා ගන්න සූදානම් ඉන්නේ. ඉතින් දැන් පේනවා මේ මගේ පිටිපස්සෙන් තියෙන කහවත්තු ප්‍රදේශයේ තියෙන තේ ෆැක්ටරි එකක්, ටී ෆැක්ටරි එකක්. ඉතින් අපි ඇතුළට ගිහිල්ලාම කතා කරමු කොහොමද තේ දැල්ලෙන් අවසානයේ තේ කුඩු නිෂ්පාදනය වෙන්නේ කියලා. එන්න අපිත් එක්ක අපි කතා කරලා බලමු කොහොමද මේ නිෂ්පාදන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියලා. ඉතින් අපි දැන් ඉන්නේ ටී ෆැක්ටරි ඇතුලේ මේ ටී ෆැක්ටරි මහල් දෙකකින් සමන්විත වෙනවා. ඉතින් දැන් ඉන්නේ අපි ටී ෆැක්ටරි ඉහළම මහලේ. එතකොට මේ මහලේ තමයි තේදළු ගෙනාවට පස්සේ ඔයගන්ට පේන මේ තේදළු තමයි මේකට දාලා තියෙන්නේ. මේ තේදළු වල ආරම්භක ක්‍රියාවලිය, ඒ කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය මුල්ම අධීරයේ සිද්ධ වෙන මේ මහලේ. ඉතින් පිට වඩා මේ ගැන දන්න කෙනෙක් අපි එකතු කරගත්තා අද අපේ channel vlog ශ්‍රී ලංකාවත් එක්ක. මේ ගැන අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට දැනුවත් කරන්න අපිත් එකතු වෙන ස්ටැන්ලි මහත්මයා. ඉතින් අපි මහත්මයාගෙන් අහලා දැනගමු මොකක්ද මේ ඉහළ මහලේ සිද්ධ වෙන නිෂ්පාදන ක්‍රියාවලිය සම්පූර්ණයෙන් පැහැදිලි කරනවා. මුලින්ම දළුවාපුම පල්ලෙහාට අරාදියක් තියෙන ඒකේ කිරලා එලිවේටරයක් තියෙන. ඒකෙන් උඩට ගන්නවා අපි. අරගෙන ඉවරලා මේ ටොප් එකට දාන කිලෝ ගාණක් තියෙනවා. ඒ කියන්නේ මේකට සාමාන්‍යයෙන් අපි දානවා 1200 කිලෝ. 1200ක් දානවා. ඒ කියන්නේ වර්ග අඩියට උඩරිම දාන්න පුළුවන් 2මාරයි. මේවට 2 වාගේ තමයි අපි දාන්නේ. දාලා ඉවර වෙලා ඊට පස්සේ මේ දළු ගෙනල්ලා දාලා හලනවමම දෙන්නේ අවසනවා. ස්පෙඩින් කරනවා ඉංග්‍රීසියෙන්. ස්පෙඩින් කරගෙන එනවා දිගටම එක මට්ටමකට ස්පෙඩින් කරගෙන එනවා. ස්පෙඩින් කරගෙන එනකොට අර ෆෑන් එක ඔන්න එකේ තියෙන්නේ. ඊට පස්සේ ඔන්න එකේ තියෙන ගම ස්පෙඩින් කරලා ඉවර වෙලා පැයක් විතර ජලින්ම කෝල්ඩ් එයාර් විතරයි දෙන්නේ. ඊට පස්සේ අතන තියෙනවා හයිඩ්‍රෝමීටර්. මේ තියෙන හයිඩ්‍රෝමීටර්. මේකේ බලන්නේ
මේ තියෙන මීටරයක්. මේකේ පින්නන්නේ උෂ්ණත්වයයි නිසීතල. වෙට් ඩ්‍රයිව්. එතකොට නිතරම තියෙන්නේ ඩ්‍රයිව් එක තමයි වැඩි තියෙන්නේ වෙට් එක අඩුවේ තියෙන්නේ. එතකොට තමයි මේ දැල්ලේ තියෙන ජලයේ වාෂ්ප වෙන්නේ. සාමාන්‍ය 6ක් වගේ තියාගන්නවා මේකේ ඩිෆරන්ට් එක. ඊට පස්සේ තියාගෙන පැය 6ක් විතර ගියාට පස්සේ මේ දැල්ල බලනවා යටපැත්ත අරන් නැල වෙලාද කියලා. ඊට පස්සේ තමයි ටර්න් කරන්න පටන් ගන්නේ. ටර්න් කරන්න පටන් ගන්න කියන ඉස්සරහින් අඩි 3ක් අයින් කරනවා. ප්ලේ ක්‍රමයට ටර්න් කරන්නේ. ඒ කියන්නේ අමුදළු ටික වෙනම ගන්නවා. ඊට පස්සේ වේලිච්ච දළු ටික වෙනම ගන්නවා. වෙනම අරන් තියාගෙන ඊට පස්සේ මේ දෙන්න පිළගෙන යනවා. පිළගෙන ගිහිලා එලා ඊට පස්සේ කෝල්ඩ් එයාර් තමයි දිගටම දෙන්නේ. ඊළඟ වෙලා විතරේ පොඩක් මදිනවා. උට්ට ප්‍රමාණයක් දීලා අදා ගන්නවා. ඒ ක්‍රියාවලිය තමයි මෙතන සිද්ධ වෙන්නේ. ඊට පස්සේ විතරේ ආවට පස්සේ අතන තියෙනවා මේ පල්ලෙහා රෝලර්. එතනට අතනට කිරලා දාන්න ඇති. සාමාන්‍යයෙන් කිලෝ අතනම් දැම්මේ 280ක් එක රෝලර්. මේ 280 ප්‍රමාණයක් කිරලා දානවා. ඒ සමස්ත ඉහළ මහල් නිෂ්පාදන ක්‍රියාවලිය අවසන්. ඔව්. අපි දැන් ඉන්නේ මේ ටී ෆැක්ටරි එකේ පහළ මහලත් කොටස් 4කින් සමන්විත වෙනවා. අපි ආවා ඉහළ මහලේ සිදුවෙන නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භයෙන් පස්සේ මේ පහළ මහලේ මෙන්න මේ කොටසේ තමයි ඊළඟ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඉතින් අපි මේ ගැනත් මේ මහත්මයාගෙන් මහල දැනගමු. ඔයගන්න පේන බැලූ බැල්මට ලොකු වපසිරියක් ඇතුලේ විවිධ යන්ත්‍ර සූත්‍රත් එක්ක තමයි මේ වැඩේ සිදු වෙන්නේ. ඒත් එක්කම කාර්ය මණ්ඩලය මේ හැමෝගෙම එකමුතුව ඔවුන්ගේ ක්‍රියාකාරීත්වයත් එක්ක මේ හැම දෙයක් එක්කම තමයි අවසානයේ තේකුඩු නිෂ්පාදන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. අපි මේ කොටසෙන් මොකද්ද සිද්ධ වෙන ක්‍රියාවලිය පොඩ්ඩක් දැනගමු. මේ කොටස තමයි රෝලින් රූම් කියන්නේ. එතකොට මේකෙන් උඩි විතරේ පල්ලෙහා රෝලරට දානවා. දාලා ඊට පළවෙනි රෝලේ විනාඩි 20ක් අමරනවා. අමරලා ඉවරලා ඔය තියෙන කට්නාර එක දිගේම ගිහලා අර මෙස් දින ඒකට ගිහලා ඊළඟ රෝලට යනවා. එතකොට අර මෙස් එකක් තියෙනවා. දැලක්. ඒකේ 120ක් පොඩි රූල්ස් හදා ගන්නවා. ඊට පස්සේ ඒක දෙවෙනි රෝලට යනවා. ඒකත් විනාඩි 20ක් අමරලා ඊට පස්සේ ඒ වගේ යටින් කර්නාර එකක් තියෙනවා. ඒකෙත් ගිහලා ඊළඟ දැලක් තියෙනවා. ඒ දැලේ ගිහලා ඒ දැලෙට 120ක් කුඩු හදා ගන්නවා. ඊට පස්සේ ඒකෙන් උඩ එන එක රෝල් ලීප් කියනවා. ඒ රෝල් ලීප් එක තුන්වෙනි රෝල්ට යනවා. තුන්වෙනි රෝල්ට ගිහලා ඉවර වෙලා කෙලින්ම බිග් බල්ක් එක ගන්නවා අපි. එච්චරයි. ඊට පස්සේ මේ ඩෝල් එක දානවා පර්මනන්ට් කියලා ඒරියා එකක් තියෙනවා. ඒක සාමාන්‍ය අඟල් දෙකක් thickness එක දානවා ඩෝල් එක. බිග් බල්ක් එක අඟල් හතරක් දානවා thickness එක. දාලා පැය දෙකමාරක් තියෙනවා පර්මනන්ට් වෙන්න. එතකොට එතනින් තමයි කලර් එක වෙනස් වෙන්නේ. මේ මේසේ මොකක්ද වෙන්නේ මේස? මේකේ තමයි අර ඩෝල් දාලා පර්මනන්ට් කරන්නේ. ඒක සිද්ධ වෙන මේ මේස. ඔව් මේස උඩ. අපි දැන් ඉන්නේ මේ ටී ෆැක්ටරි එකේ තියෙන වැදගත්ම කොටස කිව්වොත් මම නිවැරදි. මොකද දැන් ඔයාලට පේනවා මෙතන තේ කොලත් නැහැ. මෙතන මොකක්ද වෙන්නේ කියලා හිතනවා. පොඩ්ඩක් හිතලා බලන්න දැන් මෙච්චර ටී ෆැක්ටරි එකක් දුවන්න ඒත් එක්ක මේ ටී ෆැක්ටරි වැඩ කරන ඒ ක්වාටර්ස් තියෙනවා. බලා ගන්න ඒ ක්වාටර්ස් තියෙනවා. මේ හැම දෙයකම කොපමණ විදුලියක් ගත වෙනවද කියන එක කොපමණ විදුලියක් වැය වෙනවද කියන එක අපි හැමෝටම වෙන ප්‍රශ්නයක්. හැබැයි ඒ විදුලිය අපිට හයිඩ්‍රෝ පවර් එකකින් ඒ කියන්නේ කිසි මුදලක් වැය නොකර අපිට විදුලිය නිෂ්පාදනය කරගන්න තියෙනවා නම් ඒක කරන ලොකු ඉතුරුවක් කිව්වොත් මම නිවැරදි. ඉතින් දැන් මම ඉන්නේ මේ ටී ෆැක්ටරියේ වැය වෙන සියලුම විදුලිය නිෂ්පාදනය කරගන්නේ හයිඩ්‍රෝ පවර් එක හරහා. කිලෝමීටර 5කට වඩා වැඩි ඈතක ඉඳලා ජලය ගලාගෙන ඇවිල්ලා අවසානයේ මේ මෙතන තමයි ඒ හයිඩ්‍රෝ පවර් එකෙන් විදුලිය නිෂ්පාදනය කරන මේ විදුලියෙන් තමයි සමස්ත ටී ෆැක්ටරිය ඒත් එක්කම මේක වැඩ කරන මේක බලා ගන්න එකේ සියලුම ක්වාටර්ස් වල විදුලිය නිෂ්පාදනය කරන්න මෙතනින් කිලෝවොට් 100ක පමණ විදුලියක් නිෂ්පාදනය කරනවා කියලා තමයි අපිත් එක්ක අපිට දැනගන්න ලැබුණේ. ඉතින් ඔයගොල්ලෝ පේනවා මේක ඇතුලේ තමයි සමස්ත විදුලිය නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. අපි දැන් ඉන්නේ මේ පහළ මහලේ ඊළඟ කොටස. ඒ කියන්නේ දෙවෙනි කොටස කිව්වොත් මම නිවැරදි. එතකොට මේකේ ඔයගොල්ලෝ පේනවා මෙතන එක මැෂින් එකකින් තමයි මෙතන වැඩි වෙන්නේ. මේකේ සිද්ධ වෙන්නේ අතනින් අපි ඔයගොල්ලෝ දැක්ක එතන නිපද වෙන තේ කුඩු එක කියන්නේ මේ පළවෙනි කොටසේ තෙතමනයක් එක්ක තමයි මේ තේ කුඩු එකේ තියෙන්නේ. මෙතනින් වෙන්නේ මේක හරහා මේකේ ලේයර්ස් 6ක් කියලා මේ මැෂින් එකේ. මේ මැෂින් එක හරහා සිද්ධ වෙන්නේ අවසානයේ තේ කුඩු වල කියන්නේ මේ ඔයගොල්ලෝ පේනවා මෙතන තියෙන තේ කුඩු. මේ තේ කුඩු නෙවෙයි තාම. මේකේ ඇත්තටම රස්නේ මේකේ උෂ්ණත්වය පොඩ්ඩක් තියෙනවා. ඒ කියන්නේ අතනින් තෙතමනය තියෙනවා නම්
මේ අවසානයේ මේ මැෂින් එකේ අවසානට එන මේ වගේ තියෙන්නේ තේවල තියෙන්නේ 3%ක පමණ තෙතමනයක් තමයි මේ වගේ තියෙන්නේ. එතකොට මේකේ ලේයර්ස් 6කින් තමයි වැඩේ වෙන්නේ. ඒත් එක්කම මේකේ සුවිශේෂීම කාරණාව තමයි මේකට සමස්ත උෂ්ණත්වයේ සැපෙන්නේ අපි දර වේලල කියන්නේ දර පුච්චල ගන්න උෂ්ණත්වයෙන් තමයි සමස්ත උෂ්ණත්වය මේ මැෂින් එකේ දුවන්නේ. මේක ඉන්පුට් එක විදියට ෆැරන්හයිට් 240ක් විතර ඉන්පුට් එකක් මේක ඇතුළට යොදවනවා කියලා කිව්වා. ඒත් එක්කම අවසානයේ මේකෙන් ෆැරන්හයිට් 130ක් 140ක් එහෙම පිට වෙලා යනවා. මේ තියෙන්නේ මේ කොටසෙන් සිද්ධ වෙන අවසන් නිෂ්පාදනය. ඇත්තටම මේක ටිකක් රස්නෙයි. මොකද මේකේ තෙතමනේ තියෙන 3%ක් විතර. මේකේ අවසාන ප්‍රතිඵලය තමයි අපි තේකුඩු ටික කාලයක් කල්පවත්ව ගන්නට පුස් ගන්න නැතුව ඒකයි මේකේ තියෙන කොළ පාට ගතිය ගන්නෙත් මෙන්න මේ කොටස හරහා තමයි. අපි දැන් ඉන්නේ ඊළඟ කොටසේ කියන්නේ තුන්වෙනි කොටස පහළ මහලේ තියෙන. අපි කලින් කොටසේ ඔයගන්ට කිව්ව අවසානයේ තේ නිෂ්පාදනයේ තෙතමනය ඒ වගේ තියෙන 3%ක් පමණ තමයි තියෙන්නේ. මේකෙන් වෙන්නේ එතනින් එන තේ නිෂ්පාදන ඊළඟට එන්නේ මෙතනට මෙතනින් වෙන්නේ වර්ග කිරීමේ අංශය. කියන්නේ වර්ග කිරීම තමයි මෙතනින් සිද්ධ වෙන්නේ. තේකුඩු ගත්තාම අපිට හැඩය අණුව වර්ණය අණුව ඒක එක්කම තේකුඩු වල බර අණුව මෙන්න මේ වර්ග කිරීමේ අංශයෙන් වර්ග කිරීම තමයි සිද්ධ වෙන්නේ. අපි දැන් ඉන්නේ මේ ටී ෆැක්ටරියේ පහළ මහලේ අපිට යන්න තියෙන අවසන්ම කොටස. ඒ කියන්නේ මෙතනින් සමස්ත තේ නිෂ්පාදන ක්‍රියාවලිය තේකුඩු නිෂ්පාදන ක්‍රියාවලිය අවසන් වෙනවා. මේකෙන් වෙන්නේ මම ඔයාලට කලින් කිව්වා තේ වර්ග 3කට වර්ග කරනවා. හැඩය අණුව, වර්ණය අණුව සහ ඒ තේකුඩු වල තියෙන බර අණුව. ඒතර මේකෙන් සිද්ධ වෙන්නේ වර්ණය අණුව වර්ග කිරීම තමයි ඔයාලට අතන තේන ලොකු මැෂින් එකක්. අන්නේ මැෂින් එක කරා සිද්ධ වෙන්නේ තේකුඩු වල වර්ණය අණුව වර්ග කිරීම තමයි මේ කොටසෙන් සිද්ධ වෙන්නේ. ඔන්න ඔතනින් තමයි ඔය විදිහට තමයි අවසානයේ අපේ අතට තේකුඩු කියන නිෂ්පාදනය එන්නේ. අපි දැන් ඉන්නේ මේ තේකුඩු නිෂ්පාදන කතාවේ අන්තිමටම අපේ අතරන්න තේකුඩු ටික ළඟ. ඔයගන්න මෙතන පේනවා තේකුඩු වර්ග 4ක් තියෙනවා. ඔයගන්න මතක ඇති අපි මුලින්ම කිව්වර මැෂින් 3ක් කරහා වෙන නිෂ්පාදන ක්‍රියාවලියක් කියලා. ඒකේ නිෂ්පාදනය වෙන එක් මැෂින් එකේ නිෂ්පාදනය වෙන තේකුඩු වර්ග ටික තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ එතනිනුත් ඉවර වෙලා ඊළඟ ක්‍රියාවලිය හරහා අවසානයේ අපේ අතට එන තේකුඩු වර්ග ටික තමයි මෙතන තියෙන වර්ග ගණනාවක් තියෙනවා. ඉතින් මේක තමයි අපි අන්තිමට තේකුඩු කියලා අපි පාවිච්චි කරන්නේ. ඉතින් මේක තමයි තේකුඩු නිෂ්පාදන කතාවේ තේකුඩු නිෂ්පාදන ක්‍රියාවලිය ඇත්ත කතාව. ඉතින් අද අපි තීරණය කරේ මේක අපේ channel එක කරා අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට ගේන්න ඕනේ කියලා. මොකද අපි කොච්චර තේ බිව්වත් අපි දන්න දෙයක් තමයි කොහොමද තේකුඩු හැදෙන්නේ කියන එක කියලා. ඉතින් ඔන්න ඕක තමයි මේ කතාවේ ඇත්ත කතාව. ඉතින් ඔන්න අද අපි ඔයගොල්ලොත් එක්ක බෙදාගන්න තියෙන වටිනාම දේ දැන් මේ වෙනකොට බෙදාගෙන ඉවරයි. තේ දැල්ලෙන් අවසානයේ කොහොමද තේකුඩු නිෂ්පාදනය වෙන්නේ කියන කතාව අපි ඔයගොල්ලොත් එක්ක බෙදාගත්තා. ඉතින් මේක තමයි තේකුඩු නිෂ්පාදනය ඇත්ත කතාව. ඉතින් දවස ගැන කතා කරද්දී ඇත්තටම මාර සතුටක් තියෙන දවසක්. ඇත්තටම අපි නෑවා ඒත් එක්කම අපි විනෝද වුණා. විවිධ තැන්වල වෙද්දී අපි ඔයගොල්ලන්ටත් ඒක බෙදාගන්න තීරණය කරා. අවසාන අපි තීරණය කරා මෙච්චර වටිනා කියන දෙයක් අපි අයි ඔයගොල්ලන්ට දෙන්නේ නැත්තේ කියන එක හින්දා අද චනු බ්ලොග් ශ්‍රී ලංකා අපි ඔයගොල්ලන්ට අදවසේ වටිනාම දේ මේ තේකුඩු කොහොමද නිෂ්පාදනය වෙන්නේ කියන එකත් අපි ඔයගොල්ලොත් එක්ක බෙදාගත්තා. ඉතින් අපි ගිහින් එන්නම්. අපිව subscribe කරලා තියාගන්න. ඒත් එක bell icon එක click කරන්න මතක කරන්න. අපි වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයගොල්ලෝ ළඟට ගෙන්න ගන්න bell icon එක click කරලා all දාලා තියාගන්න. එහෙනම් අපි ගිහින් එන්නම්. අපි ලස්සන වීඩියෝ එකකින් ආයි ළඟදීම හමු වෙමු. හැමෝටම ජය වේවා. මම චනු බ්ලොග් ශ්‍රී ලංකා.